ආයිබෝවන් රත්මලාන අපච්චි දේවාලය YouTube චැනලය සමග සම්බන්ධ වෙලා ඉන්න මගේ සියලු වරම් දරුවෝ සියලු දෙනාටත් අනිකුත් සෑම සියලු දෙනාට සම්මා සම්බුදු සරණ සහ සියලු දෙවියන්ගේ දේව පීඨ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මම බලාපොරොත්තු වෙනවා ගොඩක් දරුවෝ මගෙන් අහනවා කොහොමද වරමක් තියෙන්නේ වරමක් තියෙන ලක්ෂණ මොනවද මේක අපි දැනගන්නේ කොහොමද අපච්චි දේවාලට එන්නේ මේ වැඩ කටයුතු කරගන්න කියලා. ඉතින් අපිට ගොඩක් දරුවෝ කතා කරනවා මැසේජ් එවනවා ගොඩක් කතා කරනවා. ඉතින් අද අපි මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපිට වරමක් තියෙන්නේ කියලා අපි දැනගන්න කොහොමද කියලා කටයුතු කරන්න කියලා තමයි අද මම මේ වීඩියෝ තුලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ දැන් වරමක් අපි වරන් දැන් එනකොට එක පාටම වෙන්නේ නැහැනේ වරම. කාලයක් බුදුන් වැඳගෙන යනකොට කාලයක් Taman කැමති දෙවි කෙනෙක් අදහගෙන යනකොට Tamanට හිතින් සමහර වෙලාවට හීන වලින් පේනවා අහවල් දෙයියන්ට පානක් තියන්න එහෙම කියනවා. සමහර නරදරුවෝ දේවස්ථාන වලට ගිහිල්ලා එයාලට හිතෙනවා අහවල් දෙයියන්ට පානක් තිබ්බනම් හොඳයි කියලා. එහෙම පානක් තියාගෙන යනවා කාලයක්. තව සමහරු වෙන කට්ටියගේ බලපෑම් උඩ ඒ කියන්නේ එයා කැමති දෙයි කෙනෙක් නෙවෙයි එයා ගිය දේවාලයක් හරි කොතන හරි තැනක දෙවි කෙනෙක් කිව්වොත් එතන ඒ කපු මාත්‍ය හරි මෑණි හරි කිව්වොත් කඩවරට පානක් තියන්න කාලිට පානක් දෙයන්න සූණියන් දෙයන්න පානක් තියන්න කියලා එහෙම කියන දරුවොත් ඉන්නවා. ඉතින් කොහොම පහන් තිබ්බත් දෙවි කෙනෙකුට පානක් තියන්න ඕන. ඒ පානක් තියාගෙන යනකොට එහෙම නැත්නම් හොඳට බුදුන් වඳින්න ඕන. ඒ වගේ වැඩ කටයුතු කරගෙන යනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ස්වාමියා පාන තියාගෙන යනවා. ස්වාමියාගේ ඥාති නැහැ. එයාට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට ගෙදර බිරිඳට වෙනස්කම් දැනෙනවා. ඒගොල්ලෝ කැමති දෙයියන්ට පාන තියාගෙන යනකොට පොඩි වෙනස්කම් බිරිඳට දැනෙනවා. දරුවන්ට දැනෙනවා. එතකොට ඒ වගේම පාන තියෙන පුද්ගලයාට දැනෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ වෙනස්කම් දැනෙන්නේ කියලා. දැන් පුතේ අපි පානක් තියාගෙන යනකොට සමහර කට්ටිය බුදුන් වඳිනවා. බුදුන් වැඳගෙන කරගෙන යනකොට බුදුන් වඳින වෙලාවට ඇඟ පොඩ්ඩක් බර ගතියක් එනවා. අතපය වේවුලන ගතියක් එනවා. අතපය හිරි ගතියක් එනවා. ටිකක් තමන් නිකන් වෙනම ලෝකයක තනි වුණා වගේ දැනෙනවා. අන්න එහෙම සමහරුන්ට දැනෙනවා. තව සමහරුන්ට ඒ දෙවියන්ට බුදුන් වැඳලා කළා දෙවියෝ ළඟට සම්බන්ධ වුණාම එයාගේ දැන් ඔය දෙවියන්ට පාන් තියනකොට සමහරු ආසාවෙන් පාන් තියනෝනේ. ගම්බාර අපච්චිට වෙන්න පුළුවන්, කඩවරට වෙන්න පුළුවන්, සූනියන්ට වෙන්න පුළුවන්. එහෙම පාන් තියන්න පාන් පැල ළඟට ගියාම එයාට දැනෙනවා කකුල් දෙකේ යටිපතුල් වල ඉඳලා උඩට හිරි ගතියක් වගේ එනවා. බලවේගයක් කරන්ට් එක වදින වගේ බලවේගයන් නගින බහින ගතිය. ඇඟ පැද්දෙන ගතිය. එතකොට හිසේ කැක්කුම, කොන්දේ අමාරු, තුනටි අමාරු, කටු අනිත ගතිය, ඇඟපත වේවුලන ගතිය, ඇඟපත බර ගතිය වගේ දැනෙනවා. ඒ තමන් ඒ ක්‍රියාව ඒ කියන්නේ දෙයියන්ට පාන තියන්න හෝ බුදුන් වඳින්න හෝ සූදානම් වෙනකොට ඒ ක්‍රියාවට සම්බන්ධ වෙනකොට ඇඟ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙලා තමන්ට එන්නේ එහෙම දැනෙනවා. එතකොට අන්නේ එහෙම දැනෙනකොට ඒ විදිහේ වෙනස්කම් ඇති වෙනවා කියන්නේ කවුරු හරි ඥාතියෙක් පෙර සංසාරේ හෝ වේවා මේ සංසාරේ හෝ වේවා ඥාතියෙක් තමන්ගේ ඇඟට බන්ධනය වෙලා මේ එන්න තමයි බලන්නේ. එයා ඇඟේ ඇතුලේ ඉඳගෙන පිං ගන්නවා. එයා තමන් ඒ කරන අධ්‍යාත්මික කටයුතු දිහා බලාගෙන සතුටු වෙනවා. අන්න එතකොට පොඩ වෙනස්කම් දැනෙනකොට නරදරුවා අපිට කතා කරනවා අප්පච්චි මට මෙහෙම පොඩි සීතල ගතියක් ඇඟට එනවා. ඇඟපත වෙවිල්ලක් තියෙනවා. එකපාර මොකද්ද වුණා වගේ මට දැනෙනවා. සමහර වෙලාවට මේ අවුරුදු 20 18 23 වගේ දරුවන්ට කොන්දේ අමාරු, තුනටි අමාරු. සාමාන්‍ය එහෙම වෙන්න විදියක් නැහැ නේ පුතේ. තුනටි අමාරුවක් හැදෙන අවුරුදු 40 පණින්න ඕන. ඉතින් තුනටි අමාරු, කොන්දේ අමාරු ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මෙහෙම ඇඟේ වෙනස්කම් ඇති වෙනකොට තමයි දේවාලයකට ගිහිල්ලා බලාගන්නේ තමන්ගේ ඇඟේ ඇත්තම ඥාතියෙක් ඉන්නවද කවුද මේ ඉන්නේ එහෙම කියලා බලන්නේ. සමහර වෙලාවට පුතේ ඔය මිනිස්සු ඊර්ෂ්‍යාවට කුහකකම් වලට කොඩු වින හදුනියම් බඳන කරනවානේ. ඒ වෙලාවටත් ඔය යක්කු භූතය වතු වලට බඳලා තමන්ගේ ස්ථානට තමන්ගේ පාම්පලට බඳලා තිබ්බම ඔය වෙනස්කම් ටිකම දැනෙනවා. එහෙම කට්ටියට යාගයක් කරලා තොইলයක් කරලා ඒ ඇඟේ ඒ බරගතියේ තිබුණා නම් ඒ දෝෂ අයින් කරනවා. හැබැයි ඒකට ඥාතියෙක් බැඳෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් තමන්ගේ අර යක්ෂ දේවතාවුන් වහන්සේ මහසෝන් යක්ෂ දේවතාවා, රීරි යක්ෂයා, අභිමාන කළු යක්ෂයා, සෝංකාලි, එතකොට ඔඩ්ඩි යක්ෂයා, සිද්ධ සූනියා යක්ෂයා, කඩවර යක්ෂයා, දෙවොල් යක්ෂයා අන්න ඒ වගේ යක්ෂ කොටස බැඳිනවා. ඒ බැඳුනම ඇඟ බර ගතියනවා, කලන්ත ගතියනවා, බඩ පුරා දානවා, කකුල් ලිදිමිනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. එතකොට අර යාගයක් කරලා තොইলයක් කරලා ඒගොල්ලෝ අයින් කරලා සාන්තියක් කරලා යන්ත්‍රයක් හරි මොනවා හරි දාලා සෙත් සාන්තියක් කරනවා. ඒක එහෙම කරනවා. තව සමහරුන්ට පුතේ අර මං කියපු විදිහට දිගටම මේ දේ තියෙනවා. ආන්නේ විදිහට වෙනස්කම් ශරීරය ඇතුණෙන් පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා බලනකොට අපි තෝරගන්නවා මෙයාගේ ඇඟේ වරමද්ද තියෙන්නේ, මෙයාට බන්දපු ඥාතියෙක් දැවිල්ලා ඉන්නේ, මෙයාගේ පලි ගන්න දාවේ, එහෙම නැත්නම් මෙයා විනාශ කරන්න දාවේ, එහෙම
නැත්නම් මෙයාව අරගෙන යන්න දාවි කියලා අපි බලනවා. එතකොට පුතේ ඔය ඥාති ඇඟවල් වලට එනකොට සමහර ඥාති ඉන්නෝ තමන්ගේ දරුවෝ දුක් විඳිනවා බලලා එයාටත් මනුෂ්‍යාත්මයක් ලබන්න පින්මදි වුණා, දේවාත්මකට යන්න පින්මදි වුණා. දැන් ඉෂ්ට දේවතා ආත්මක ඉඳගෙන යම් දෙවි කෙනෙක් යටතේ ඉඳගෙන තමන්ගේ දරුවා කරන අධ්‍යාත්මික කටයුතු බලලා සතුටුලා එතට ලං වෙලා එයාගේ ඇඟට වැහිලා එයා බලාපොරොත්තු වෙනවා මිනිස්සුන්ට ලෝක සත්‍යයට සත සාන්තියක් උදා කරලා පින්පෙත් අනුමෝදන් කරලා එයාගේ ඉදිරි යම් භවයක් තියෙනවා. ඒ භවයේ කටයුතු සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන ඥාති ඉන්නවා. තව සමහර ඥාති ඉන්නවා පුතේ මේ ලෝකේ වැඩක් කරගන්න බෑ. ඒගොල්ලෝ දරුවන්ට ආදරයට ඇඟේ හේතු වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ජීවිතුන් අතර තිබුණම ඒගොල්ලොන්ට ලෙඩ දුක් තිබුණා නම් නොඑක් විදිය ලෙඩ දුක් කරදර තිබුණා නම් අන්නේ ලෙඩ දුක් කරදරත් එක්ක තමයි දරුවගේ ඇඟට වැහිලා ඉන්නේ. එතකොට ඒ දරුවටත් ඒ ලෙඩ දුක් කරදර එනවා. එහෙම එන වෙලාවල් තියෙනවා. ඒ වගේම තව සමහර ඥාති වෙනවා පුතේ ඒ පරම්පරාවේ දැන් ওই ඉඩකඩම් වලට එතකොට අම්මලා තාත්තලා එක්ක ප්‍රශ්න ඇති වෙලා රණ්ඩු සරුවල් වුණාම ඒ මැරිච්ච කට්ටිය අන්න එතකොට පලි ගන්න එනවා. පලි ගන්න ඇවිල්ලා අපි දැන් මේ වරම් පරීක්ෂාවල් කරනකොට ඇවිල්ලා කියන මම මේ දරුවට වරමක් දෙන්න නෙමෙයි මං ආවේ. මම මේ දරුවගේ ඥාතිත් නෙමෙයි. මේ අහවලා මාව මේ අහවලා එව්වා. ඒක නිසා මං ආවා. ඒ විදිහට කියලා මොනවා හරි කන්න බොන්න ඕන නම් කන්න බොන්න ඉල්ලගෙන දෙකක් සවුල් බිල්ලක් ඉල්ලගෙන මොනවා හරි දේවල් කරලා එහෙම යනවා. සමහර වෙම යන්න කැමති වෙන්නෙම නැහැ. එහෙම යන්න කැමති නොවුනම ඉතින් අර දේව දරුවා හරි ඒ කට්ටේ දුන්නේ හරි එහෙම නැත්නම් කප්මාතේ හරි එයාගේ තියෙන පරිම බලය යොදලා ඒ භූතය අඩංගු කරලා එක්ක ඒ භූතය අල්ලලා ගෙට ගහලා එක්ක ඒ භූතය සීමා බන්ධනයක් දාලා දරුවා ගෑන්ගෙන් ඈත් කරලා දරුවන්ට සෙත් සාන්තියක් ඇති වෙන විදිහට වැඩ ටික කරනවා. තව සමහරුන්ට ඒ වරම් මාලාවල් එනකොට පෙර සංසාරේ මේ දරුවා දන්නේවත් නැති ආත්ම 800 500 3000 ඥාති එනවා පෙර සංසාරේ. ඒගොල්ලෝ ආවම පස්සේ ඒගොල්ලන්ගේ හරියට විස්තර කියනවා මෙච්චර කාලයක් වෙනවා මම මේ දරුවත් එක්ක ඉන්නේ මේමයි කියලා පෙර ආත්ම භාවවල වල විස්තර පෙර ආත්ම භාවවල වල හිටපු තැන් ඒ දරුවා පෙර ආත්ම භාවයේ ස්ත්‍රියෙක්ද එහෙම නැත්නම් ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද මේ දේවල් කියනවා. කියලා කරලා ඊට පස්සේ අපි බලලි වෙල්ල එයා වරම් මාලාව දෙන ඉතින් ආත්ම 300ක් 3000ක් 800ක් වුණත් එයාට මනුස්සාත්මයක් ලබන්න විදියක් නෑ. ඉෂ්ට දේවතා ආත්මෙක ඉන්නේ. තමන්ගේ දරුවා උපදින ආත්මේ පස්සෙන් ගිහිල්ලා ඔන්න මේ ආත්මය තුලදී ඔන්න ඇඟට වැහෙනවා. ඒ ඇඟට වැහුණාන් පස්සේ ඉතින් අපිට ගෙනල්ලා ඉවරලා කතා බහ කරලා බලලි වෙල්ල වරම් මාලාවක් නම් නිවැරදි ආකාරයෙන් අපි ඒක සකස් කරලා දෙනවා. මුලින්ම වරමක්ද මේක හොඳට දාවේ නරකට දාවේ ඇත්තටම වරමක්ද කියන එක කරුණු කාරණා පැහැදිලි කරගන්න ඕන. බොරුවට සමහර තැන් වල ගියා නිකන් ආවේශ වුණා බලලි වෙල්ල ඊට පස්සේ ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. එහෙම වැඩ කරලා බෑ. එහෙම කරොත් එහෙම ටික කලයි අන්තිමට අවුල් ජාලාවක් වෙනවා. සමහරලාට ඒ භූතය බොරු කියාගෙන ඇවිල්ලා සමහර වෙලාවට ඇඟ ඇතුලේ හැංගිලා ඉඳගෙන ලෙඩ ඇති කරනවා. දැන් අපි ගාව අපි මේ මිච්චු ආකල් කරපු හැම වැඩකවලදී අපි ගාව තියෙනවා එහෙම භූතය ඇවිල්ලා එයාට වක්ගඩුව අමාරුව තිබ්බනම් දැන් දරුවටත් වක්ගඩුව අමාරුව. එයාට පපුවේ අමාරුවක් තිබ්බනම් දැන් එයාටත් එහෙමයි. එයාට බඩේ අමාරුවක් තිබ්බනම් දැන් මේ ඇඟේ ඇවිල්ලා ඉන්න දරුවටත් එහෙමයි. ඒ විදිහට නොඑක් ලෙඩ රෝග ඇති කරනවා. එයාට අංශභාගය තිබුණා නම් මේ දරුවගේ ඇඟටත් ඇවිල්ලා ටික කලක් ගියාම මේ දරුවටත් අංශභාගය හැදෙනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕන මේ ඇඟපතේ වෙනස්කම් ඇති වෙනවා නම් ඉතා ඉක්මනින් ගිහිල්ලා වරම් පරීක්ෂාවක් කරගෙන මේ වරමක්ද තියෙන්නේ කියලා බලලා වරමක් නම් තමන් කැමති නම් තමන්ගේ බිරිඳ කැමති නම් ස්වාමියා කැමති නම් අනිත් කට්ටිය කැමති නම් ඒ වරම් මාලාවල් සාර්ථක කරගන්න. එහෙම අකමැති නම් පුළුවන් ඒවා අයින් කරලා දාන්න. නමුත් පුතේ ඉතින් අර වරමක් එන්නේ පෙර පිනකටනේ. මිනිස්සුන්ගේ මැද පුදුන් ලබාගෙන මිනිස්සුන්ට සෙතක් සාන්තියක් උදා කරලා තමන්ගේ දරුවන්ට තමන්ගේ ස්ථාන මාලාවට හරි වැඩක් කරගන්න පුළුවන් වරමක් තියෙනවනම්. ඉතින් ඒක නිසා වරමකට එනවා නම් හරියට තොරතුරු හොයලා බලලා සත්‍ය වරමකට එනවා නම් ඉතින් ඒ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා අල්ලලා ගෙට ගහලා දාලා බැඳලා දාන එක පව්. ඉතින් ඒගොල්ලෝ ගෙනල්ලි වෙලා ඒ විදියට බලවත් කරලා ඇඟ ඇතුලේ සමහර දරුවෝ අපිට ඇවිල්ලා තියෙනවා එක්කෙනා ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා 3 දෙනා. සමහර දරුවෝ ඉන්නවා මෙහි ඇවිල්ලා තියෙනවා 17 ඇඟ ඇතුලේ ඉන්නවා. ඥාති 17 ඇඟ ඇතුලේ ඉන්න එකින් එක්කෙනා එනවා. ඒ වගේම පෙර සංසාර ඥාති 10 දෙනා ඇඟ ඇතුලේ ඉන්නවා. පෙර සංසාර ඥාති 10. පෙර සංසාරේ ගෑණි, පෙර සංසාරේ අම්මා, තාත්තා, දරුවෝ, මාමා, ගුරුන්නාන්සේ එහෙම 10 දෙනා ඇඟේ ඉන්නවා. අපිට එහෙම නර දරුවෝ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි එතනින් ප්‍රධානියා කවුද කියලා ඉස්සෙල්ලම හොයාගන්න ඕන. වරන් දරුවන්ගේ ඇඟවල වල ඥාති 4 දෙනෙක් ඉන්නවනම් 4 දෙනාගෙන් ප්‍රධානියා කවුද? දාන දේවාලේ මොනවද? කොහොමද ගුරුපන්රු? ඒ දේවල් පිළිවෙලට බලලිවල අන්න මූලිකත්වය අරගෙන පිළිවෙලට වැඩ කටයුතු කරන්න ඕන. එතකොට වරන් අවුල් වෙන්නේ නැහැ. දැන් ඔය ගොඩක් නර දරුවෝ කරන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඔහේ වරමක් එනවා ඇඟපත ගෑිනවා දිෂ්ටි වැරලා කතා කරන්න ගත්තු ගමන් ඔන්න සාත්‍ර ගියාගෙන වැඩ කරගෙන යනවා ටික දවසයි. අවුරුදු 2යි 3යි 4යි වැඩ කොහොම අවුල් කරගෙන නර දරුවෝ වෙනවා. ඉතින් ඒක නිසා අපි මූලිකම පුතේ අපි ගියක් හදනකොට අත්තිවාරම හොඳට තිබුණොත් තමයි අපිට ගියේ සාර්ථකව නිම කරගන්න පුළුවන්. ඒ වගේ මේ වරම් මාලාවට එන ඥාති කවුද කියලා පැහැදිලිවම අඳුර ගන්න ඕන. කොයි දේවතාවුන් වහන්සේලා යටතේද ඉන්නේ? කොයි යක්ෂ කොටස යටතේද ඉන්නේ? එතනින් ප්‍රබලයා කවුද? මෙන්න මේ ටික හොයාගෙන එතන ඉඳලා පිළිවෙලට වැඩ අනුගත වෙලා වැඩ කරන්න ඕන. ඉතින් වරමක් ගත්ත කියලා පුතේ අපි මේ සබන් කෑල්ලක් කඩෙන් ගන්නවා වගේ එවලෙම අරගෙන ගිහිල්ලා පාවිච්චි කරනවා වගේ නෙමෙයි. වරමක් ගන්නකොට ගොඩාක් කැපකිරීම කරන්න ඕන, ඉවසීම් කරන්න ඕන, ගොඩක් පුද පූජාල් දෙන්න ඕන, වැඩ කටයුතු කරන්න. එහෙම නැතුව පුතේ ඔය කියන විදියට බෝධි පූජාල් කරලා එහෙමම වරන් ගන්න බෑ. ඒක නිසා ඒක තේරුම් ගන්න ඕන. දැන් අපි කියනවා කෙනෙක් පළතුරු කන්න කැමති නම් අපි යාට පළතුරු දෙනවා. කෙනෙක් මස් මාංශ කන්න කැමති නම් අපි යාට මස් මාංශ දෙන්න ඕනනේ. යාට පළතුරු දුන්නට හරියන්නේ නැහැ. ඒ වගේ වරන් වලට එන කට්ටිය ඉන්නවා. යක්ෂ යටතේ
යටතේ ආපු අරන් තියෙනවා. මහසෝන් දේවතාව යටතේ ආපු අරන් තියෙනවා. සූනියන් යස්ස දේවතාව යටතේ ආපු අරන් තියෙනවා. කඩවර යස්ස යටතේ ආපු අරන් තියෙනවා. එතකොට කම්බිලි යක්ෂ යටතේ ආපු අරන් තියෙනවා. ඒ වගේම අර සමාගමේ යක්කු ඉන්න ඕනේ අභිමාන. එතකොට මේ රීරි යක්ෂයා. ඔයගේ යක්ෂ කොටස් එකට බැඳෙනවා. බැඳුනම ඒගොල්ලෝ ආවම ඒගොල්ලන්ට පුල්ටු ඉල්ලනවා. ඒගොල්ලන්ට කෑම්බීම ඉල්ලනවා. ඒගොල්ලෝ වැඩ කරන පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට කරෙන්න ඕන. එතකොට ඒ වරන් බෙදෙනකොට දෙපාර්ශ්වයකට බෙදෙනවා. ගොඩාක් පින්කම් කරන ඥාතියන්ගේ ඉන්නවනම් ඒගොල්ලෝ ගොඩාක් දේවතාවුන් වහන්සේලා යටතේ තමයි ඉන්නේ. සුමන සමන් දෙයියෝ, කතරගම දෙයියෝ, විෂ්ණු දෙයියෝ, කාලි අම්මා, පත්තිනි, දැඩිමුණ්ඩ දෙයි හාමුදුරුවෝ වගේ යටතේ ඒගොල්ලොන්ගේ බරම් බලය දෙනවා. එතකොට ඒගොල්ලෝ කැමති නැහැ ඔය මස් මාංශ කඩමට. එතකොට නරක ක්‍රියාවල යෙදෙනවට ඒගොල්ලෝ කැමති නැහැ. සුරා සූදුව, එතකොට බොන දේවල්, ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඕන කටයුතු කරන්න. මොකද ඒගොල්ලෝ කැමති නැහැ ඒවට. ගොඩක් ඔය යස්ස කොටසේ බලපෑම් තියෙනකොට ඒගොල්ලෝ මස් මාංශ කනවා. කෑවයි කියලා ඒගොල්ලොන්ගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට ඔය හොඳ ඉෂ්ට දේවතාවෙක් ඉඳගෙන එයා මස් මාංශ කාලා සාත්‍රයක් කියන්න ලෑස්ති වුණොත් ඒ සාත්‍රය කියවෙන්නේ නැහැ. මොකද ඉෂ්ට දේවතාවගේ හිත ඇතුලේ තියෙනවා මෙයා මස් කාලා ඉන්නේ. මේක නිසා මට දැන් එන්න බෑ. මට දෙයියන්ගෙන් හිරියර වෙයි. ඒ වගේ කියලා එයා පස්ස ගහනවා ඒ සාත්‍ර මාලාවල් කියන්න. ඉතින් ඒක නිසා තමයි සමහර දරුවෝ හිත ඇතුලෙන්ම කියන්නේ මමට මස් මාළු කන්නේ නැහැ. මම ගොඩක් කල් ඉඳලා මට කන්න හිතෙන්නේ නැහැ. කෑවොත් අප්‍රියයි, කෑවොත් වමන යනවා කියන්නේ. අර හොඳ ඉෂ්ට දේවතාවෝ ලං වෙලා ඉන්න පුතේ. එහෙම ලං වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. හොඳ ඉෂ්ට දේවතාවයි නරක ඒ කියන්නේ යක්ෂයන්ගේ යටතේ ඉන්න ඉෂ්ට දේවතාවයි දෙයියන්ගේ යටතේ ඉෂ්ට දේවතාවයි කියලා අතර වෙනසක් නැහැ. දෙකොල්ලන්ටම වැඩ කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු පුතේ. දෙයියන්ට මිනිහෙකුට ලැබීම ඇති කරන්න පුළුවන්. යකාට මිනිහෙකුට ලැබීම ඇති කරන්න පුළුවන්. දෙයියන්ට සප සම්පත් දෙන්න පුළුවන්. යක්ෂයට සප සම්පත් දෙන්න පුළුවන්. දෙයියන්ටත් මිනිහෙක් ඕනනම් ඒක කාලයක් ගිහිල්ලා බලලා කළා එයාගේ කල ක්‍රියාව නරක නම් විපාක දීලා අච්චු දීලා දඩුවම් දීලා මරලා දාන්න පුළුවන්. තව යක්ෂයටත් ඒ විදිහට කරන්න පුළුවන්. දඩුවම් දීලා මරලා දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දෙන්න අතර කිසිම වෙනසක් නැහැ. එක යකෙක්ගේ බලය දෙයියෝ සමුයක්ගේ බලය. එතකොට දැන් ඔය මණිපාල බිසුන් වහන්සේගේ කොඩි විනේ ඒවම බැලුවම එක යකයි කොඩි විනේ කරන්නේ කපන්නේ මුළු දේව මණ්ඩලයක් එකතු වෙලා දේව සමුයක් එකතු වෙලා. එහෙනම් දෙයියයි යකයි එකතන ඉන්න විතරයි බැරි. දෙයියෝ එක පැත්තක යකා එක පැත්තක. දෙන්න එකට අපි අර ආසන දෙකක වාඩිගෙන වගේ ඉන්න වගේ එහෙම ඉන්න බෑ. ඉතින් ඒක නිසා මේ දෙකොල්ලන්ටම වැඩ කරන්න පුළුවන්. දෙයියන්ගේ වරන් අරගෙන වැඩ කරන දරුවොත් ඉන්නේ යක්ෂයන්ගේ වරන් අරගෙන වැඩ කරන දරුවොත් ඉන්නවා. යක්ෂයන්ගෙන් අරගෙන වරන් අරගෙන වැඩ කරයි කියලා ඒ යක්ෂය ඇවිල්ලා මිනිස්සුන්ගේ ඇගිලි කපන්න බෙලි කපන්න මිනිස්සුන්ට ගහන්න කරන්න ලැස්ති වෙන්නේ නැහැ. එයාත් ඇවිල්ලා පුළුවන් තරම් කඩවර යක්ෂයාට තින්නවනම් කඩවර දීයන්ට පුත පූජාල් දීලා එයා බලන්න එතලින් බලතල අරගෙන එයා තව ඉදිරියට යන්න. ශූන්‍යයන් යක්ෂ දේවතාන් වහන්සේට තින්නවනම් එතන ශූන්‍යයන් යක්ෂ දේවතාන් වහන්සේට ඇවිල්ලා බලතල දීලා එයා බලන්න ඉහළට යන්න. ඉතින් ඒක නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. දෙපාර්ශ්වයටම වැඩ කරන්න පුළුවන්. නමුත් අර දෙයියන්ගේ වැඩ කටයුතු කරනකොට පුතේ කිලිකුණු නැතුව ඉතා පිරිසිදු දේවල් කරන්න ඕන. යක්ෂයත් එක්ක කරනකොට ඉතින් එහෙම පොඩි වෙනසක් උනායි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් නීතිමාලාවල් තදයි. ඒකනේ කියන්නේ ඔක දැන කරනු කියලා. දැනගෙන කරන්න ඕන. කරන්න නොදැනුවත්කම නෙමෙයි හරියාකාරව අංග සම්පූර්ණව මේකට දැනගෙන කරන්න ඕන. ඉතින් අපි අද ගොඩක් බැලුවොත් එහෙම අපේ වරන් දරුවන්ගේ ජීවිතවල බැලුවොත් ටික කලක් හොඳට පටන් අරගෙන හොඳට ජයට වැඩ ටික කරලා ටික කලකින් ඔක්කොම අවුල් වෙලා යනවා. ඉතින් ඒක නිසා මුල අපි අත්‍යාරම්භක බේස් එක දානවනම් නිවසක ඒ වගේ අපි වරම් මාලාවේ තියෙන අඩිතාලම ප්‍රධානිය කවුද? මෙතන ඉඳලා ඒ කට්ටිය කොහමද? ඥාති ටික බෙදාගෙන අපි වැඩ කරන්නේ කොහමද? පළවෙනි එක්කෙනාගෙන් සාත්‍ර බලනවා. දෙවෙනි එක්කෙනාගෙන් අපි දෙහි පූල් ටික ජීවම් කරගන්නවා. තුන්වෙනියගෙන් කපනවා. හතරවෙනියගෙන් දුම්මල ගහලා එලවනවා. මේ විදිහට ඒ ඥාති එක එක්කෙනා තෝරගෙන වැඩ ටික බාර දෙන්න ඕන. එතකොට තමන් තොইলයක් කරනකොට සාන්ති කර්මයක් කරනකොට ඒ ඥාති හතර දෙනාගෙන්ම වැඩ ගන්නවා. එතකොට ඒ ඥාති හතර දෙනා එක හා සමානව උදව් කරනවා. ඒ විරසක ඇති වෙන්නේ නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා ඥාති හතරක් විතර ඇඟේ ඉන්න එක්කෙනෙක් කරා වැඩ කරනවා. අනිත් ඥාති විරසක වෙනවා. මෙයා එයාමයි ගන්න. අපිට පිනක් කරගන්න විදියක් නැහැ. අපි ඇඟට ගන්නෙ නැහැ. එහෙම ඥාතිත් ඇඟ ඇතුලෙන් ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ බොරු කියවෙන්න ගන්නවා. එක්ක දඬුවම් ලැබෙනවා. වෙන ප්‍රශ්න ඇති වෙනවා. සමහර වෙලාවට ප්‍රධානිය පැත්තක ඉන්නකොට වෙන කෙනෙක් ප්‍රධානිය කරගෙන කටයුතු කරාමත් රටේ යටි ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් ගන්න ඕන. වරම් මාලාවක් එන්න එනවනම් අන්න අර කියන කරුණු කාරණා තියෙනවා. අනුන්ගේ දානගයකට හරි අනුන්ගේ පින්කමකට හරි ගිහිල්ලා ඉන්න වෙලාවකට එකපාරම හැමදාම එහෙම වෙන්නේ නැහැ පුතේ. ඒ වරම ටික ඇඟේ ඉඳලා ඒක ඉස්මතු වෙලා එනකොට සමාලලට වෙන කෙනෙක්ගේ පිරිත් ගෙදරක වෙන්න පුළුවන්, දානගේ ගෙදර වෙන්න පුළුවන්, පින් අනුමෝදන් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්, පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් කරලා පින් අනුමෝදන් කරනකොට වෙන්න පුළුවන්, කිරි දානයක් දීලා එතන වාඩිගෙන ඉන්නකොට පත්තිනි අම්මට කතා කරනකොට වෙන්න පුළුවන්. ඒ වගේම දේවස්ථානයකට ගිහිල්ලා දේවස්ථානයේ දේව මඩුවක් ගම් මඩුවක් බලන වෙලාවෙදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේවස්ථානයකට ගිහිල්ලා ඒ පූජා වලට සහභාගී වෙනකොට ඒ ස්ථානයේ ඉන්න කප් මහත්තයා එක එක දෙවියන්ට ඇඳලා ඒ ආවතේව කටයුතු කරන වෙලාවෙදී ඇඟේ තියෙන ආවේගශීලීභාවය ඇවිස්සීලා වරම මුදුන් පමුණලා ඉදිරියට එනවා. ඉතින් ඒක නිසා එතන අපිට කියන්න බෑ කොයි මොහොතෙන් ඥාතිය එළියට එනවද කියලා. එකපාරම එළියට එන්නේ නැහැ. ටික ටික අපි කරන වැඩ කටයුතු අනුව තමයි එළියට එන්නේ. ඉතින් එහෙම එළියට එනකොට එකපාරම දඩස් ගාලා ගෙවල් දොරවල් කාමර වෙන් කරගෙන
දේවල් කරන්න එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ඒක පිළිවෙලට හදාගෙන අනුගත වෙලා පිළිවෙලට වැඩ කරන්නේ කොහොමද? සාත්‍රයක් බලන්නේ කොහොමද? දෙහි ටිකක් කපන්නේ කොහොමද? ආරක්ෂාවක් කරන්නේ කොහොමද? තෙල් බේත් ටිකක් ගාලා විනයක් කපලා කොහොමද අපි වැඩ කටයුතු කරන්න කියලා වෙනම තියෙන වැඩ පිළිවෙල. මෙන්න මේ වැඩ පිළිවෙලත් එක්ක යන්න ඕන. එතකොට Tamanට මේ වරම්මාලා වරගෙන මේ වැඩ පිළිවෙලත් එක්ක අනුගත වෙලා වැඩ කරන්න පුළුවන්. දැන් පුතේ අපිට වරමක් එනවයි කියලා අපි වරමක් අරගෙන මිනිස්සු වැඩ කරනවා කියලා ඔය දැන් ඉන්න මෑණිගොල්ලෝ සහ කපුගොල්ලෝ බැලුවොත් මන්ත්‍ර විද්‍යාව ඉගෙනගෙනද, ජ්‍යොතිර් විද්‍යාව ඉගෙනගෙනද, ආයුර්වේද විද්‍යාව ඉගෙනගෙනද, වාස්තු විද්‍යාව ඉගෙනගෙනද නෑනේ පුතේ. ඇඟට මේ ඥාතික් ඇවිල්ලා වැඩ කරන්නේ. එහෙනම් Taman පොඩ හැම දෙයක් පිළිබඳව චුට්ට දැනුම ඇති කරගන්න ඕන. ඒ වැඩමුළුවකින් අපි කරන්නේ අන්නේ දැනුම තමයි දෙන්නේ. කොහොමද අපි සාත්‍රයක් බලන්නේ, කිලි හරින්නේ කොහොමද? එතකොට සුද්ධ කරගන්නේ කොහොමද? දෙයියන්ට පුත පූජාල් කැප කරන්නේ කොහොමද? පන්රුවක් අපි ගෙට ගහන්නේ කොහොමද කියලා මේ කරුණු කාරණාත් එක්ක තමයි යන්නේ. එතකොට පුතේ වරමක් ගත්තම පිළිවෙලට වැඩ කරන්න පුළුවන්. දැන් සමහර දරුවෝ ඉන්න වරන් අරගෙන ඉන්න වැඩ කරන්න දන්නේ නැහැ. වැඩ කරන්න කියලා දෙන්නේ නැහැ. ගොඩක් අපමාත්‍ර පුතේ වැඩ කරන්න කියලා දෙන්නේ නැහැනේ. වරම හදලා දුන්නා. හරි පුතේ දැන් වැඩ කරගෙන යන්නේ කියනවා. ඉතින් අපේ මේ රත්මලාන අප්පච්චි දේවාලේ එහෙම නැහැ. අපි පුතාලට වරම හදලා දුන්නොත් පළවෙනි දවසේම වරම හදලා දීලා එදාම අපි පුතාලට වැඩමුළුවක් කරලා කොහොමද මේ වැඩ ටික කරගෙන Taman ඉදිරියට මේ කටයුතු වල නිරත වෙන්නේ කියන එක අපි කියලා දෙනවා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔබ සෑම සියලු දෙනාටම වරමක් තියෙනවද? වරමක් තියෙනවා නම් මොනවද ඇඟේ ඇති වෙන වෙනස්කම් කියන කරුණු කාරණා දැනගෙන ඉදිරියට වරම්මාලාවක් ගන්න ආසාවෙන් ඉන්නවනම් ඒකට කටයුතු කරන්නේ කොහොමද කියන එක අඳුන්වා දීමක් තමයි කරේ. ඉතින් පුතේ මේ සියලු කරුණු කාරණා අසලා තිබුණ නරදරුවන්ගේ ප්‍රශ්න වලට උත්තර ලැබුණා කියලා මම හිතනවා. ඒ වගේම ඔබ නොදන්න කරුණු කාරණා මෙවැනි ආකාරයට වීඩියෝ එකකින් උත්තර දෙන්න පුළුවන්. ඔබටත් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න යොමු කරන්න පුතේ. එවනම් පුතේ ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව පීඨ දේව ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.